ඉන්දුනීසියාව යනු පෘථිවිය මත ඇති වඩාත්ම අමුතුම පෙනුමක් ඇති රටවල් වලින් එකක්. එක් විශාල ගොඩබිමක් වෙනුවට එය ගිනිකොන දිග ආසියාව පුරා විහිදෙන දූපත් 17,000කට වඩා වැඩි ගණනකින් සමන්විත වේ. ජාවා සහ සුමාත්‍රා වැනි සමහර දූපත් ඒවා අතර ඇති අති දැවැන්ත දූපත්ය. අනෙක් ඒවා සිතියම්වල පවා යාන්තමින් දැකිය හැකි තරම් කුඩාය. එසේනම් ඉන්දුනීසියාව මේ වැනි තත්ත්වයකට පත් වූයේ කෙසේද? පිළිතුර ඇත්තේ පෘථිවි පෘෂ්ඨයට ගැඹුරින්ය. ඉන්දුනීසියාව පිහිට ඇත්තේ පැසිෆික් ගිනිකඳු වළල්ල මතය. එය පෘථිවියේ වඩාත්ම ගිනිකඳු සක්‍රීය කලාප වලින් එකක්. මෙහිදී දැවැන්ත භූ තැටි සාගරයට යටින් එකිනෙකට ගැටේ. වසර මිලියන ගණනාවක් තිස්සේ ගිනිකඳු පිපිරීම මගින් ගොඩබිම මුහුදෙන් ඉහළට තල්ලු කළ අතර එය සෙමින් කලාපය පුරා දූපත් දාමයන් නිර්මාණය කළේය. ඉන්දුනීසියාවේ බොහෝ දූපත් ඇත්ත වශයෙන්ම සාගර පත්ලයෙන් ඉහළට නැගුණු ගිනිකඳු කඳු වේ. තවද මෙම ක්‍රියාවලිය අදටත් සිදුවෙමින් පවතී. පෘථිවියේ වෙනත් ඕනෑම රටකට වඩා වැඩි සක්‍රීය ගිනිකඳු ප්‍රමාණයක් ඉන්දුනීසියාව සතුය. සමහර පිපිරීම් කෙතරම් ප්‍රබල වීදයත් ඒවා ගෝලීය දේශගුණය සහ මානව ඉතිහාසය පවා වෙනස් කළේය. නමුත් ගිනිකඳු යනු කතාවේ එක් කොටසක් පමණි. ඉන්දුනීසියාව ඉන්දියන් සහ පැසිෆික් සාගර අතරද පිහිටා ඇති අතර එය ලොව වැදගත්ම සමුද්‍රීය සන්ධිස්ථානයක් බවට පත් කරයි. සියවස් ගණනාවක් තිස්සේ වෙළෙන්දෝ ආසියාව මැද පෙරදිග සහ යුරෝපය අතර කුළුබඩු, සිල්ක්, රන් ආදිය රැගෙන මෙම මුහුදු සීමාවන් හරහා ගමන් කළහ. එය ඉන්දුනීසියාව පෘථිවියේ සංස්කෘතිමය වශයෙන් වඩාත්ම විවිධත්වයකින් යුත් ස්ථානයක් බවට පත් කිරීමට උපකාරී විය. නමුත් මෙම භූගෝලීය පිහිටීම අසාමාන්‍ය යමක්ද නිර්මාණය කළේය. දූපත් සියවස් ගණනාවක් තිස්සේ එකිනෙකෙන් හුදකලා වූ අතර ඒ රට පුරා විවිධ සංස්කෘතීන්, භාෂාවන් සහ සම්ප්‍රදායන් සිය ගණනක් වර්ධනය වීමට හේතු විය. අදටත් ඉන්දුනීසියාව පුරා සංචාරය කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයන් අතර ගමන් කිරීමක් මෙන් දැනිය හැකිය. ඝන වනාන්තර, මහනගර, පුරාණ විහාරස්ථාන, දුරස්ථ ගෝත්‍රික කලාප සහ ගිනිකඳු පාෂාණ වලින් නිර්මාණය වූ වෙරළ තීරයන් ඉන්දුනීසියාව පුරා දැක්ගත හැකිය. අද වන විට ඉන්දුනීසියාව එකම ජාතියක්. නමුත් භූගෝලීය වශයෙන් ඒකට සම්බන්ධ වූ ලෝක විශාල ගණනක් මෙන් දැනේ. සාගර පුරා පැතිරුණු රටක්, ගිනිකඳු මගින් නිර්මාණය වූවක්. සහ පෘථිවියේ වඩාත්ම ප්‍රබල බලවේග කිහිපයක් මගින් හැඩගස්වන ලද්දක්.